Hi guys, so I think welcome කියලා පිළිගන්නවා මගේ channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් ඔයා වීඩියෝ එක පටන් ගන්න කලින් දකින්න ඇති පොඩි වීඩියෝ ක්ලිප් එකක් play වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඔයා දැකලා ඇති මේ දවස්වල YouTube එකේ, Facebook එකේ, TikTok එකේ, Instagram එකේ මාරම trend එකක් යනවා. ඉතින් මේ වගේ වීඩියෝ හදන්න ඔයාත් master prompt එකක් හොය ඉන්න. ඉතින් එහෙම හෙව්වට ඔයාට හම්බ වෙන්න නැතු ඇති. ඉතින් ඔන්න අද ඒකට විසඳුම අරන් ඇවිල්ලා තියෙනවා සුපිරිම මාස්ටර් ප්‍රොම්ප්ට් එකක්. ඔයාලා මේකෙන් අන්ලිමිටඩ් වීඩියෝ හදා ගන්න පුළුවන්, කිසිම ලිමිට් එකක් නැහැ. පොඩි සිම්පල් වැඩ ටිකක් තමයි කරගන්න තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේ වැඩ ටික කොහොමද කරන්නේ කියලා. ඉතින් guys මම මෙන්න මේ විදිහට මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් හදාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක. ඉතින් මම මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන මම යනවා ChatGPT එකට. හරිද? ඔයාලට පුළුවන් Google එකට ගිහලා ChatGPT කියලා search කරලා ගන්න. ඉතින් මේක ඕනම කෙනෙක් දන්නවා. මම මෙන්න විදිහට මගේ ChatGPT එක open කරගෙන මම අතනින් කොපි කරගත්තු master prompt එක මෙන්න මේ විදිහට මෙතෙන්න paste කරගන්නවා. paste කරගෙන මෙන්න මෙතනින් send prompt කියන එක උඩ click කරගන්නවා. ඉතින් ඔයාට මේ වීඩියෝ අදන්නව ඇති ඔයාගේ මොබයිල් එකෙන් උනත් හදාගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කලින් වීඩියෝ එකකුත් දාලා ඇති කොහොමද මොබයිල් එකෙන් හදාගන්න කියලා. ඉතින් මෙතනින් අපිට කැමති බයික් එකක් ගන්න පුළුවන්. මම මෙන්න මෙතනින් ගන්නවා Yamaha. මොකද මම Yamaha බයික් වල ගොඩක් ආසයි. මෙන්න නෑ අපි මෙතනින් ගමු මෙන්න මේ Kawasaki කියන එක. Kawasaki Ninja 400 කියන එක. මම මෙන්න මේ විදිහට මේක කොපි කරගන්නවා. හරි. කොපි කරගෙන ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඔයාලට මතකයිද මෙන්න මේ master prompt එකේ මෙන්න මේ ටික මේ master prompt කියන කෑල්ල අපි ආයේ කොපි කරගන්න ඕනේ. මෙන්න මේ master prompt කියන කෑල්ල විතරක් කොපි කරගෙන අපි යන්න ඕනේ Google Flow AI එකට. හරිද? මම ආයෙ පාරක් කියන්නම්. මෙතනින් අපි මෙන්න මේ බයික් එකේ අපිට ඕන නම කොපි කරගත්තා. ඊට පස්සේ ආයෙත් මෙතෙන්න ගිහිල්ලා මෙන්න මේ master prompt එක විතරක් කොපි කරගෙන අපි යනවා Google Flow එකට. හරිද? මේ තියෙන්නේ. මෙන්න මෙහෙම ඔයාට මේක Google එකට ගිහිල්ලා Google Flow AI කියලා ඔයාට Google එකේ search කරලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ එහෙම ගියාට ඔයා ඉතින් දන්නවා ඉතින් මම මේ ටික කියන්නේ මෙහෙම new project ගිහිල්ලා. හරි. මෙතනින් අපි මෙන්න මෙතන පොඩි setting ටිකක් හදා ගන්න තියෙනවා. මෙතනින් video කියන එකට දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මම මෙන්න මේ frame කියන එකට දාගෙන තියෙනවා. ඊට පස්සේ size එක. මේක ඉතින් ඔයා තීරණය කරන්න ඕනේ ඔයා හදන්නේ long videoද short videoද කියලා. මම දැන් හදන්නේ short video එකක් ඉඳන් මම මෙතන size එක මෙන්න මේ 9යි 16 කියන එකට දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මෙතනින් මම මෙන්න මේ මුල්ම එක Omni Flash කියන එක උඩ ටික් එක දාගෙන මෙතනින් දාගන්නවා 10 කියන එකට. තප්පර 10යි. මෙතනින් මම එක වීඩියෝ ක්ලිප් එකයි හදාගන්නේ. හරිද? මම ඊට පස්සේ අත මෙතනින් කොපි කරගෙන ආපු master prompt එක මෙන්න මෙතෙන්න කොපි කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලා පේනවා ඇති මෙතන තියෙනවා vehicle කියලා. මෙන්න මේ vehicle කියන එක අපි මෙතනින් delete කරගන්න ඕනේ. delete කරගෙන අපි මෙතනින් copy කරගත්තු මෙන්න මේ Kawasaki Ninja 400 කියන එක copy කරගෙන මෙන්න මෙතෙන්න paste කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට ඒක paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා logo කියන තැන. මෙතන තියෙනවා name කියලා. මෙතෙන්න ඔයාලට පුළුවන් ඔයාගේ එක්කෝ channel එකේ name එකක් දෙන්න පුළුවන්. නැත්නම් ඔයා කැමති name එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්නත් දෙනවා අර bike එකේ name එකම Kawasaki Ninja 400 කියන එකම දීලා paste කරගන්නවා. paste කරගෙන මෙන්න මේ arrow එක උඩ click කරගන්නවා. ඉතින් මෙතෙන්න පොඩි වෙලාවක් යනවා. මේක ඉතින් ඔයාගේ signal එන විදිහත් එක්ක කාලේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී වීඩියෝ ටික ස්පීඩ් කරගන්න. හරි. ඔයා දකින්න ඇති දැන් වීඩියෝ එක හැදිලා තියෙනවා. අපි ප්ලේ කරලා බලමු වීඩියෝ එක මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. මම මෙතනින් ගිහලා ෆුල් ස්ක්‍රීන් දාගන්නවා. ඔයාලට පේන ඇති වීඩියෝ එක ඉතින් සුපිරිමටම ඇවිල්ලා තියෙනවා. මාරම ලස්සනට කොල්ඩියට ඇවිල්ලා තියෙනවා. Ninja 400 කියලා ගහලා තියෙනවා. Kawasaki කියලා ගහලා තියෙනවා. ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාට කැමති කලර් එකක් දෙන්නත් පුළුවන්. ඔයාට බයික් එකේ කලර් එක ඕනේ මොකද්ද කියලා Google Flow එකේ ටයිප් කරා නම් ඔයාට ඒ කලර් එකෙන් මෙන්න මේ බයික් එක හදාගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි ඔයා දන්නවා ඇති වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. මෙන්න මෙතන ගිහිල්ලා
මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක උඩ ගිහිල්ලා ඔයාලට මේක පුළුවන් 720න් ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ අපි බලමු මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපේ ෆයිල් එකට ගිහිල්ලා හරි මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් අපි ඩවුන්ලෝඩ් කරගත්තු වීඩියෝ එක අපි ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති වීඩියෝ එක ලස්සනටම ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයා දකින්න ඇති වීඩියෝ එක හදාගත්ත කොහොමද කියලා පොඩි ස්ටෙප් ටිකක් ඉතින් අපිට කරන්න තියෙන්නේ. මේ වගේ ඔයාලට ඕන තරම් වීඩියෝ හදාගන්න පුළුවන්. කිසිම ලිමිට් එකක් නැහැ මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකේ. ඉතින් මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක මම කමෙන්ට් ලිස්ට් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා කොපි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති ඔයා නොදන්න දෙයක් ඉගෙන ගන්න නැති කියලා. අනිවාර්යයෙන්ම ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි guys ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕගොල්ලන් මොනවාම හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න. ඊට පස්සේ ගේන්න ඕන වීඩියෝ එකක් මොකද්ද කියලා ඊළඟ වීඩියෝ එක මොකද්ද කියලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒ ගැන වීඩියෝ එකකුත් හදලා ගෙනනම්. එහෙනම් ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.